හොඳයි අද මං ඔයාලට අරන් ආවේ වෙසක් කූඩක් අරගන්න පුළුවන් මෝටරයක්. ඔයාලට මේ වීඩියෝ අරන් ආවත් හොඳයි කියලා හිතුණා. මොකද අවුරුදු දැන් 3ක් 4ක් විතර මං වෙසක් කූඩ දැද්දී මේ වගේ මෝටර භාවිතා කරලා තමා කැරකෙන වෙසක් කූඩ හදන්නේ. ඒ වගේම ෆ්ලෑෂර් කොටයක් හදාගන්න විදිය වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකටත් භාවිතා කරලා තියෙන්නේ මේ වගේම මෝටරයක්. මේ මෝටරෙන් කිලෝ 4ක් 5ක් වගේ ප්‍රමාණයක් තියෙන බරක් අරන් ගන්න පුළුවන්. වෝට් 240ට තමයි මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම මේ මෝටරයට කියන්නේ සින්ක්‍රොනස් මෝටරය කියලා. වෙළඳ පොලේ මිලදී ගන්නවා නම් වාට මේ මෝටරේ නම පෙන්නලා මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම පාරණ අවන් වලත් මේ මෝටරේ සම්බන්ධ කරලා තියෙනවා. ඔයත් බර වැඩි වෙසක් කුඩුවක් හදනවා නම් මේකේ ෂාෆ්ට් එක පහළට තියෙන කියන මෝටරේ ඉහළ තියලා මේ ඊතලයේ පෙන්වන විදියට මෝටරේ හයි කරගන්න. එතකොට මේ ෂාෆ්ට් එකට ලොකු බරක් දරා ගන්න පුළුවන්. මේ මෝටරේ වැදගත්ම කාරණේ තමා මේ මෝටරේ කැරකෙන ස්පීඩ් එක ගොඩක් අඩුයි. ඒ හින්දා මේක කැරකෙන කූඩුවකට භාවිත කරන්න පුළුවන් ලේසියෙන්ම. ඔයත් හදන සක් කුඩ කැරකෙන්න හදනවා නම් මේ වගේ මෝටරයක් භාවිත කරලා සක් කුඩ කැරකෙන්න හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔයාලට හම්බුන වෙලාවේ මම මේ වීඩියෝ එක කළා දැම්මේ ඔයාලටත් වැදගත් වෙයි කියලා. මේකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා යන්න. ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න.